වුණා. මේ ගමේ මිනිස්සු ගොවිතැන් කරලා තමයි ජීවත් වෙන්නේ. ගොවිතැන් වලට මෙන්න මෙයාලගෙන් ගොඩක් කරදර වෙනවා. මේ තමයි ඌරෝ. ඌරෝ ඉතින් ගොවිතැන පාලු කරන එක තමයි කරන්නේ. කැලේට ගොඩක් ආසන්න වෙන ගම තියෙන්නේ. ගමරාලා ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා තමයි. මුන් සඳරට ඇවිදින් හේනේ ආමිනේ අර මයියොක්ක ටිකක් ඔතලා දෙන්නකො මට හේනට ගෙනියන්න. හා ඉන්ට ගමරාලේ මං ඔතලා දෙන්න. පිනවාස තුන් යම හීන දැක දැක මොට දෙයිද හොඳ කට්ට සම්බෝලයකුත් තියෙනවා ඔන්න. කියන කොටත් කටට කෙලවුණනවා. මං එනං ගිහින් එන්නම්කෝ. ඔන්න ගමරාල හාමිනේ දීපු මයියොක්ක මුලත් අරගෙනම හේනට ගියා. හේනට යනකොට ගමරාලගේ මයියොක්ක කොටුව ඌරෝ විනාශ කරලා තිබ්බා. අනේ අම්මපා හරියට මයියොක්ක ටික බලාගන්න බැරිුණානේ මට. මේ ඌරු 70ත් එක්ක නම් කිසිම දෙයක් පරිස්සම් කරගන්න බෑ. ඔය විදිහට කේන්තියෙන් ගමරාල ආයෙත් ගම ගෙදරට යන්න ගියා. ගමරාලේ මොකද මේ කේන්තියෙන් යන්නේ? නෑ බලපංකො සුමති මලයෝ මයියොක්ක කොටුවට ඌරු ගහලා. රෑලි වෙන කම්පැල් රකින්න මටවත් බෑවුන්නේ ඔය ඌරු මට්ටු කරන්ට. ඌරෝ ටික මම් මට්ටු කරන්නම්කෝ කියලා හිතාගෙන ගමරාල ගම ගෙදරට ගියා. මොකද මහත්තයෝ මේ ගියපයි මාත් ගෙදරට ආවේ. මොකක් හරි ප්‍රශ්නයක් නෑ? බලන්ටකෝ හාමිනේ යසට තිබ්බ මයියොක්ක පඳුරට ඌරු ගහලා නොවේ. මට හරි දුකයි. ඌරෝ මට්ටු කරන්න නම් මදු ගහන්න වෙනවා. නැත්තම් නම් බෑ උන්. 12 පොයට සිල් ගන්න මම කවද්ද හාමිනේ සත්තු මරන්නේ? කොහෙද අර කලුව යන්නේ ගිනි බඩේකුත් කරේ තියන් කලුවෝ ටිකක් මෙහෙට වරෙන්. කොහෙද මේ ගිනි බටෙත් අරගෙන ගාටන්නේ? වෙන කොහෙ යන්නද කමරාල? මේ ඌරු කරදරේ තමයි අපිට අලකන්න නැත්තම් අපි මස් කනවා. අනේ කලුවෝ මටත් ඔය ඌරන්ගෙන් කරදරේ තමයි. එහෙමයි කියලා මං ඔය සත්තු මරන්ට ගියේ නෑ. ගමරාල සත්ත කරුණාව දැම්මට මට එහෙම බෑ. මං ඕකුන්ව මරනවා. ඔව්වා මහා පව්කාර වැඩ බොල. ගමරාල ඉතින් සත්තු මරණවට බොහොම විරුද්ධයි. ඒ වුණාට කලුව නම් කනකටවත් ගත්තේ නෑ. ගිනි බටෙත් අරගෙන එයා රෑජාමට ඌරු තඩේමේ ගියා. ඌරු ඉතින් රෑජාමට එලි පහලියට බහිනකන් ඉඳලා කලුව උන්ට වෙඩි තිබ්බා. අනේ හාමිනි මට වගාව බේර ගන්නටත් ඕනේ ඌරු ටික අරසා කර ගන්නටත් ඕනේ. මම මේකට මොකද කරන්නේ? මොනවා කරන්නද මහත්තයා? අනේ අම්මේ මගේ නහයට කෙස් ගහක් ගියා. හච්චි 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 හච්චි. මම කියලා තියෙනවා පණාව නහය ගාව ගන්න එපා කියලා. අහනවයි කියන දේ. මක් කිව්වා මට හොඳ අදහසක් ආවනෝනේ. ඔන්න ගමරාලට ඒ සිද්ධියෙන් හොඳ අදහසක් ආවා. උදේ පාන්දරම ගමරාල සැලුන් එකට යන්න ගියා. ඒ කොණ්ඩේ කපන්න නෙවෙයි සැලුන් එකෙන් පොඩි උදව්වක් ගන්න. වාගෙට සැලුන් දොරෙන් වින්ගා. ඔන්නේ නියම කන්ට් එකක් ගහලා තියෙන්නේ. මේක ඉතින් නෑඹිලි කට් වගේ නෙවෙයි. හරි හොඳයි. මල්ලි කුමාර මල්ලි මට පොඩි උදව්වක් කරන්නකෝ. ගමරාලේ උදව් කිව්වට උදේ පාන්දර ණයට මං කපන්නේ නෑ ණයට කපන්ට නෙවෙයි. ඔය ඉතුරු ඉච්ච කේස් ගස් ටික මං ගන්නටද? අනේ මටත් ඔය විසික් කර ගන්න නැතුව හිටියේ. ගෝණි දෙකක් තියෙන ඕන්න අරන් යන්න. ඔන්න යාළුවනේ ගමරාල කෙස් ගස් පුරවපු ගෝණි දෙකකුත් කරේ තියාගෙන ගෙදෙට්ට යන්න ගියා. කලුවෝ මං කොහොමත් උඹ හම්බෙන්ට යන්න තමයි හිටියේ.
ගමරාලට මස් කෑල්ලක්වත් කන්ට හිතුනද මට ඕන්න නැති මසක් නෑ බොල වරෙන් මගෙත් එක්ක හේනට යන්ට ඌර මට්ටු කරලා මං පෙන්වන්නම්. ගමරාල කොහමද ඌර මට්ටු කරන්න උඹ වරෙන් කොප හෙන්නැතුව මං එක්ක මං පෙන්වන්නම් ඒක. ඔන්න කළුවයි ගමරාලයි දෙන්නගම හේන්වලට ගියා. හේන්වලට ගිහිල්ලා ගෝනිවල තිබ්බ කෙස් ගස් හැම තැනම ඉහුවා. මේ කෙස් ගස් වලින් කොහමද ඌර බය වෙන්නේ ගමරාල මම නම් හිතන්නේ එහෙම වෙයි කියලා හැබැයි පුතෝ මේකෙන් ඌර බය වුණොත් උඹ ආයේ ජීවිතේට සත්තු මරන්න බෑ. හරි මම පොරොන්දු වෙනවා මං ආයේ කවදාවත් සත්තු මරන්නේ නැහැ ඌර මේකට බය වුණොත් ඔන්න දවල් කාලේ ඉවර වෙලා දැන් රාත්‍රී කාලයක් පටන් ගත්තා. දැන් හේන්වලට ඌරු වදින වෙලාව. ගමරාලයි කළුවයි දෙන්න ඌරු මේ කෙස්ගස් ජෝකියට බය වේද කියලා හොරෙන් බලන් ඉන්නවා. ඌරු ඇවිල්ලා හොස්ස කරද්දී නහය අස්සට කෙස්ගස් ගිහින් කිඹුරුන් ඌරු දුවන්න පටන් ගත්තා. අන්න දැක්කද කල්වෝ ඌර බය වෙලා දුවනවා. ඒකනේ මං ආයේ කවදාවත් සත්තු මරන්නේ නැහැ ගමරාලේ ඔන්න ඉතින් කළුවගේ පොරොන්දුවත් ඉෂ්ට කරගෙනම පහුවදා උදේ පෝය දවසේ ගමරාලයි කළුවයි දෙන්නම පන්සලට සිල් ගන්න ගියා. ඉතින් මේ කතාව හොඳ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.